හොඳයි යාළුවනේ ඕනම ටයිප් එකක බැටරි වර්ගයක් charge කරගන්න පුළුවන් හොඳ ස්මාර්ට් charger එකක් පිළිබඳව තමයි අද අපි මේ වීඩියෝ එක මගින් ඔයාලට පැහැදිලි කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලගේ තියෙන ඕනම ටයිප් එකක බැටරියක් හරියට charge කරගන්න පුළුවන් හොඳ ස්මාර්ට් charger එකක් මේක අපි පාවිච්චි කරන කාලයක් තිස්සේ පාවිච්චි කරන හොඳට බැටරිය ඉක්මනින් charge කරගන්න පුළුවන් හරියට charge කරගන්න පුළුවන් බැටරියට හානියක් වෙන්නේ නැතුව හරියට charge කරගන්න පුළුවන් හොඳ ස්මාර්ට් charger එකක් පිළිබඳව තමයි අද ඔයාලට අපි බොහොම පැහැදිලි විස්තරයක් මේ වීඩියෝ එක මගින් ගේන්නේ. ඉතින් ඔයාලා අපේ channel එක බලන අලුත් කෙනෙක් නම් අපිව subscribe කළාම අපි දැන් මේ වීඩියෝ එකෙන් මේ charger එක පිළිබඳව විස්තර දැනගමු. ඇත්තට මේ charger එක බාහිර පෙනුමින් ඉතා කුඩා වුවත් මේකෙන් කරන කාර්යය නම් ඉතා විශාලයි. ඒක දැන් ඔයාලට අපි මේ charger එක පිළිබඳව කරුණු විස්තර කරනකොට පැහැදිලි වෙයි. මම ඉස්සෙල්ලාම ඔයාලට මේ charger එක පිළිබඳව මේ විදිහට පැහැදිලි කිරීමක් කරන්න. ඔයාලට පේනවා මේ රූප සටහනින් අපි ඉස්සෙල්ලා මේකේ AC input voltage ගත්තට පස්සේ මේකේ තියෙන ඔයාලට පේනවා 100 ඉඳන් 240යි voltage ලෙස සඳහන් කරලා තියෙනවා 50 සහ 60 hertz කියන hertz පරාසයන් තුල මේක කියා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකේ 100 ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් 110 voltage 230 voltage වගේ එක voltage එක රටවල් වල පාවිච්චි කරන්නේ. ඉතින් මේක ඒ අදාළ voltage එක නිවැරදිව හඳුනාගෙන automatically හඳුනාගෙන ඒ පරිපතේ ක්‍රියාකාරීත්වය නිවැරදිව සිද්ධ වෙන්නේ. එතකොට මේකේ output voltage එක 12 volt 24 volt විදිහට තියෙන්නේ. ඒ කියන්නේ මේක අපිට 12 volt battery system එකකටත් 24 volt battery system එකකටත් සම්බන්ධ කර ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට මේ ඒ voltage හඳුනා ගැනීමත් මේ charger එක මගින් automatically තමයි සිද්ධ වෙන්නේ. අපිට මේකේ සකස් කිරීමක් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ වගේම මේකේ output current එක ampere ගාන බැලුවොත් එහෙම මේකේ තියෙනවා ampere line දෙකක් මේ විදිහට සඳහන් කරලා ampere 20 ampere 10 ලෙස. එතකොට මේකේ 12 volt battery system එකක් නම් අපි සම්බන්ධ කරන්නේ මෙයා උපරිම charging එක ampere 20ක් යටතේ තමයි සිදු වෙන්නේ. ඒ වගේම අපි 24 volt battery එකක් නම් battery pack එකක් නම් මේකට සම්බන්ධ කරන්නේ ampere 10ක් යටතේ තමයි මෙයාගේ උපරිම charging voltage එක සිද්ධ වෙන්නේ. මේකේ ඉතින් charging වෙන හෝරා ප්‍රමාණය ඒ කියන්නේ කාලය නම් එක හා සමානයි 12 volt battery 24 volt battery කියලා වෙනසක් නැහැ. පැයකින් charge වෙනවා නම් ඒ පැය ඇතුළත තමයි battery pack දෙකම charge වීම සිද්ධ වෙන්නේ. මොකද ඒකට සමානව තමයි මේකේ ampere එක හදලා තියෙන්නේ. එතකොට මේකේ ඔයාලට පේනවා සාමාන්‍යයෙන් normal voltage එක සඳහන් කරලා තියෙන output voltage 27.6යි voltage එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් load එකක් නැති වෙලාවට ඒ වගේම මේකේ power එක විදිහට තියෙන්නේ max 240 watt විදිහට මේකල සඳහන් කරලා තියෙන්නේ. ඒ පිළිබඳව මම ඔයාලට මේ විදිහට පැහැදිලි කිරීමක් කරන්නම්. සාමාන්‍යයෙන් ඔයාලා මේ charger එකට සම්බන්ධ කරන බැටරි පද්ධතිය එහෙම නැත්නම් ඒ 12 volt battery pack එකේ voltage එක ගොඩක් අඩුයි කියලා හිතන්නකෝ charging එක බැහැලා තියෙන්නේ නම් අන්න ඒ වෙලාවට මෙයා උපරිම charging එකක් මේ charger එක හරහා සිද්ධ කරනවා. ඒ කියන්නේ උපරිම ampere ප්‍රමාණයක් බැටරියට ලබා දෙනවා ඉක්මනින් බැටරිය charge කර ගැනීම පිණිස. එතකොට සාමාන්‍යයෙන් උපරිම watt ගාන මෙයා 240ක් වගේ යනකම් watt ගාන සකස් කර ගන්නවා. අන්නේ ලබා ගන්න උපරිම watt ගාන තමයි watt 240ක් විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ ampere ප්‍රමාණය අඩු වෙනවා charging වෙන ampere ප්‍රමාණය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි දැන් ampere 20 නම් 12 volt battery pack එක charge වෙන්නේ. එතකොට මේක සාමාන්‍ය විනාඩි 10 15 20 ඈතට යන්න මේක ampere එක ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මෙයා ලබා දෙන ampere එක 20 15 10 මේ විදිහට ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. charging එක අඩු වෙනවා. එතකොට ලබා ගන්න power එකත් ඊට සාපේක්ෂව අඩු වෙනවා. සාමාන්‍යයෙන් අපි මේ පාවිච්චි කරන ampere 65 battery pack එකේ උපරිම charging එක විදිහට සාමාන්‍යයෙන් පැයක් වගේ කාලයක් ඇතුළත බැටරිය සම්පූර්ණයෙන් charge කර ගන්නවා. ඉතින් මේ charger හැම දෙයක්ම මේකේ තියෙන display එක මගින් indicate කරනවා. ඉතින් මේක පෙන්නනවා සාමාන්‍යයෙන් charging වෙන voltage එක, ඒ වගේම charging වෙන ampere එක, charge වෙච්ච ප්‍රමාණය, ඒ වගේම බැටරිය සම්පූර්ණයෙන් charge වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා full කියලා වැටිලා automaticallyම off වෙනවා. ඊට පස්සේ charge වීම සිද්ධ වෙන්නේ නැහැ. ආයි නැවත බැටරියේ charging එක අඩු වුණොත් තමයි අපි ආයි නැවත power එක on off කරලා ගත්තට පස්සේ නැවත charge වීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔයාලට මේකෙන් අනවශ්‍ය විදිහට විදුලි නාස්ති වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අර අපි ඉස්සර භාවිතා කරපු ට්‍රාන්ස්ෆෝමර් බැටරි charger වල වගේ අනවශ්‍ය විදුලි නාස්ති වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අවශ්‍ය ප්‍රමාණය පමණක්ම තමයි ප්‍රධාන විදුලියෙන් ලබාගෙන මෙයා බැටරිය charge කර ගැනීම පිණිස ලබා දෙන්නේ. මොකද මේකේ
තියෙන්නේ මම කලින් කිව්වා වගේ SMPS power supply නිසා හරියටම ඇම්පියර් එක වෝල්ටේජ් එක නිවැරදිව ලබා දෙනවා. ඒ වගේම lost එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට විදුලි බිලටත් මේක ලොකු chance එකක් මේ වගේ ස්මාර්ට් charger එකක් අපේ බැටරි පද්ධතිය charge කර ගැනීමට භාවිතා කිරීම. හොඳයි යාළුවනි, අපි දැන් මේකේ ඉදිරිපස පැත්තට ඩිස්ප්ලේ එක පැත්තට අවධානය යොමු කළොත් ඔයාලට පේනවා මේකේ මූණත පැත්තේ වෙනම යටින් ඉන්ඩිකේටර් LED කීපයක් තියෙනවා නිල් පාටින්. මේකේ තියෙන්නේ අපි භාවිතා කරන බැටරි type එක. මේකේ තියෙනවා lead acid ද, gel battery ද, AGM battery ද, මේ ආදි වශයෙන් ඒ අදාළ බැටරි type එක තමයි ඉන්ඩිකේට් කරන්නේ. ඊට පස්සේ ඔයාලට මේකේ ඩිස්ප්ලේ එකේ ස්වභාවය බැලුවොත් එහෙනම් මේකේ ප්‍රතිශතයක් වශයෙන් පෙන්වනවා අපි බැටරිය දැනට charge වෙන ප්‍රමාණය 100 ප්‍රමාණයෙන් පෙන්වනවා. ඒ වගේම බැටරිය charge වෙන voltage එක, ඒ වගේම බැටරිය charge වෙන ampere ප්‍රමාණය. දැන් මේ වෙලාවේ බැටරිය charge වෙන ampere ප්‍රමාණය දැන් ඔයාලට පේනවා මේ ඩිස්ප්ලේ එකේ මේ විදිහට. ඒ වගේම ටෙම්පරේචර් එකත් සෙල්සියස් අංශක ප්‍රමාණයෙන් හරියටම පෙන්වනවා. කොපමණ උෂ්ණත්වයක් මේ වෙලාවේ charger එක තුල පවතිනවද කියලා බැටරිය charge වීමේදී. ඊළඟට අපි බලමු මේකේ පහතින් ඔයාලට පේනවා settings icon එකක් තියෙනවා. ඒ වගේම පුංචි ටච් බටන් එකකුත් තියෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ අපිට අවශ්‍ය settings අපිට අවශ්‍ය විදිහට battery type, ඒ වගේම මේකේ තියෙන voltage system අපිට අවශ්‍ය විදිහට හදාගැනීමේ හැකියාව තියෙනවා. settings වෙනස් කරගැනීමේ හැකියාව. ඒ සඳහා තමයි මේ touch button එකක් තියෙන්නේ. අපිට එතනින් touch කරලා අපිට අවශ්‍ය විදිහට මේකේ settings හදාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා තවත් බටන් එකක් තියෙනවා මේකේ පටන් ගන්න පැත්තට වෙන්න. ඒක ඇවිල්ලා 3 function බටන් එකක්. ඒකෙන් වෙන්නේ අපිට level 3කට මේකේ adjustable කරගන්න පුළුවන්. අපිට බැටරියට ලබා දෙන current එක, ඒ කියන්නේ බැටරිය charge වෙන ලබා දෙන current එක level 3කින් අපිට හදාගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට පේනවා මේකේ ampere 3, ampere 5 අතර level එකක් ගන්න පුළුවන්. ඒ වගේම ampere 5, ampere 10 අතර level එකක් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ampere 10, ampere 20 වගේ high current එකකින් charge කරගැනීමේ හැකියාව හදා ගන්නත් පුළුවන්. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත අනුව මේ switch එක එහෙට මෙහෙට adjustable කරලා හදාගැනීමේ හැකියාව තියෙනවා. ඒකත් මේ charger එකේ තියෙන සුවිශේෂී පහසුකමක්. තවදුරටත් මේ charger එක පිළිබඳව විස්තර ගත්තොත් මේකේ හොඳ ආරක්ෂාවක් අපිට මේ charger එක හරහා ලබා දෙනවා. හොඳ protection වලින් සමන්විතයි. ඒක ඉතින් මේකේ තියෙන protection අතර overheat protection තියෙනවා. ඒ වගේම short circuit protection තියෙනවා. over current protection තියෙනවා. ඒ වගේම over voltage protection, ඒ වගේම reverse connection protection අපිට මේකේ wire මාරු වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම low voltage protection තියෙනවා. ඉතින් මේ වගේ protection රාශියකින් සමන්විත හොඳ smart charger එකක් මේ charger එක. හොඳයි, ඊළඟට ඔයාලා දකින්නේ අපේ off grid solar system එක තුල අපි මේ charger එක ස්ථීරව ස්ථාපිත කරලා තියෙන ආකාරය. ඉතින් මේකෙන් තමයි අපි බැටරිය ගොඩක් charging level අඩු වුනහම, ඒ කියන්නේ ඉර එළිය නැති වෙලාවට, වර්ෂාපතනය අධික වෙලාවට බැටරි charge කර ගැනීම සිද්ධ වෙන්නේ මේ charger එක හරහා. ඉතින් මේක අපි දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරන නිසා ගැටලුවකින් තොරව ඔයාලට මේ විදිහට විස්තරයක් ගෙනෙන්න හිතුවේ මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයගේ පහසුව උදෙසා. ඒ වගේම ඔයාලා මේ දකින off grid solar system එක පිළිබඳව මීට පෙර අපි වීඩියෝ කීපයක් ඔයාලා වෙනුවෙන් ගෙනාවා. ඔයාලට මෙන්න මේ thumbnail වලට ගියාම ඒ වීඩියෝ බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ වගේ සූර්ය පැනල් පද්ධතියක් හරියට ස්ථාපිත කරගන්නේ කොහොමද කියලා ඔයාගේ නිවස තුළ. එහෙමනම් අද අපි ඔයාලා වෙනුවෙන් ගෙනාපු වීඩියෝ එක මෙතකින් නිමා කරනවා. ඉතින් ස්මාර්ට් charger එකක් පිළිබඳව හොඳ දැනුමක් ඔයාලට ලැබෙන්නේ නැති කියලා අපි හිතනවා මේ වීඩියෝ එක තුලින්. ඉතින් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න, like එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක අනිත් අයටත් බලන්න share කරන්න කියලා ඉල්ලමින් මේ වගේම තවත් හොඳ වීඩියෝ එකකින් හමු වෙමු අපේක්ෂාවෙන් ඉල්ලන්නම්. Entexop YouTube channel එකත් එක්ක සම්බන්ධ වුණු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි. ගිහිල්ලා එන්නම්.